ඕක කෙලකට ගහපුවම ඒ වද අනිවාර්යෙන් බලන්න වදයක් බඳින හැටි. අපි මේ වද හරි දලුයි. අලුත් වද ඒක නිසා මෙව්වට අපි මෙන්න මේ වගේ පොල් කොළ කෑල්ලක් තියන්න ඕන. මේ තියෙනකොට බලා ගන්නකො මේ දාන ගැටේ. මේ ගැටේ මෙන්න මේ විදිහට දාන්න ඕන. නැත්තම් වදේ පල්ලෙහාට එනවා. අපි මේක එකක් ජනපද දෙකක් තියෙන්නේ. එකක් ගෙනියනවා, එකක් මෙහි සේරු කැලේ යාළුවෙකුටම දීලා යනවා. එතනදී අපි මේක ටිකක් දුරට ගෙනියන නිසා වද අලුත් නිසා ඉරෙනවනේ. වදේ ඉරලා පාත් වෙනවා. ඒකින්ද අපි මේ වද වලට පොඩි පොල් කොළ කෑල්ලක් තියලා බඳිනවා. බැඳයෙන් පස්සේ මේ වදේ ඉරෙන්නේ. මෙන්න මේ වගේ බලන්නකො. ඔයාලට හොඳට පැහැදිලිව පේනවා ඇති. එතකොට අපිට දවස් දෙකක් යනකොට මෙයාලා මේක වදේ රාමුවට කියලා එකලස් කරායින් පස්සේ අපිට පුළුවන් මේ පොල් කොළ කෑල්ලයි මේ ඉටිපටියයි කපලා අයින් කරන්න. හැබැයි අනිවාර්යෙන් ඒක කරන්න ඕන. නිමස් ජනපදයක් පෙට්ටිගත කරන නිවැරදි ක්‍රමයක් තමයි ඔය. කිසි ගැටලුවක් නැතුව අපිට මේකෙදි මේ ජනපදයේ දුරකට අරන් යන්න පුළුවන්. අපිට කිලෝමීටර් 15ක් විතර ගෙනියන්න තියෙනවා මේක. එතනදී කිසි ගැටලුවක් නැහැ. අපිට ගෙනිය ගැනීමේ පහසුවේදී මෙන්න මේ වදේ මේ විදිහට බැඳපුවහම කිසි අවුලක් වෙන්නේ නැහැ. අපිට මේක මෙහෙම අනිත් පැත්තට හැරෙවුවත් බලන්නකො මේක පාත් වෙන්නේ නැහැ මේ වදේ පාත් වෙන්නේ නැහැ. නැත්තම් මේක දෙතුන් වතාවක් ගැස්සෙද්දි මේ වදේ හරියට පාත් වෙනවා. එතකොට යාලට අපි ආයෙ පාරක් මේක වඳින්න එපා. මේ එකලස් කරලා එතකොට ඒක හරි හිරිහැරයක්. ඒක නිසා දවස් දෙකක් විතර යනකොට මේක මෙයාලා රාමුවට තියලා බඳිනවා. එතකොට මේ ගැටලුව ඉවරයි. අපි වද ගත්තත් ගන්න පිළිවෙලට තමයි මේ වද ටික අරගෙන බඳින්නේ. බලන්නකො මේ වදයක් කපන හැටි. මේක එක මැස්සෙකුටවත් හානියක් නොවෙන්න තමයි මේක මේ මම තියලා ගිය මුට්ටියකට ආපු ජනපදයක් බොහෝම ප්‍රවේශමෙන් මේ වැඩේ කරන්න ඕන. එක මැස්සෙකුටවත් අපිට හානි කරන්න අයිතියක් නැහැ. මොකද අපි එහෙම වැරදිලා ඉතින් හිතාමතාම කරන්නේ එක්කෙනෙක් දෙන්නෙකුට හානි වෙන්න පුළුවන්. නමුත් අපි හැම වෙලාවකම උත්සාහ කරනවා අර ඉන්න කුයින් මේ ඉන්නේ කුයින් මේ ජනපදයේ මේ ඉන්නේ මේ ඉන්නේ රැජින. මෙයාට අපි කැචර් එකකට ගන්නවා. තාම ඉතින් එහෙම කරේ නැහැ. පාඩුවේ මේ වදෙත් බැඳලා ඉන්නයි වැඩේ කරගන්නවා. හරි.